සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න අද මම අරගෙන ආවේ කොහොමද මම මගේ බෙඩන්ස් ග්‍රේන් බොටල් එක හදාගත්තේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම මේකට භාවිතා කරේ පොඩි වීදුරු බෝතලයක් අරගෙන ඒක මුලින්ම සුවඳ දුම් වලින් අපි පිරිසිදු කරගන්න ඕනේ. එහෙම පිරිසිදු කරගන්නේ මොකද අපිට මේක අපි මේ ග්‍රේන් බොටල් එක හදන්නේ අපේ නිවසට සෞභාග්‍ය වැඩි කරගන්න, අපේ ආර්ථික ශක්තිය වැඩි කරගන්න වගේ දේවල් වලට. සාමාන්‍යයෙන් අපි ගත්තාම නරක දේවල් වෙන්නේ නැතුව අපිට යහපත් දේවල් වෙන්න කියලා අරමුණක් ඇතුව තමයි අපි මේ ග්‍රේන් බොටල් එක හදාගන්නේ. එතකොට අපි සුබ අරමුණකින් මේක කරන නිසා අපි මුලින්ම කරන්න ඕනේ මේ අපි ගත්ත බෝතලය හොඳින් සුවඳ දුම් වලින් පිරිසිදු කරගන්න. ඊට පස්සේ මම මේකට මුලින්ම ඇතුළත් කරන්න කාසි 9ක් ගන්නවා. මේ කාසි 9 අරගෙන ඒ සුවඳ දුමින් පිරිසිදු කරපු බෝතලේ යටටම දානවා. ඊට පස්සේ මම පළවෙනියටම ගත්ත ධාන්‍ය වර්ගය තමයි මුං ඇට. ඉස්සරෝම මම මේ බෝතලයට ඇඩ් කරන්නේ මුං ඇට. මේ විදිහට ධාන්‍ය වර්ග 5ක් අපි ගන්න ඕනේ. මේකෙදි මම පළවෙනියෙන්ම ගත්තේ මුං ඇට. මෙන්න මේ විදිහට ඔයාලා බෝතලේ යටට මුං ඇට දාගන්න ඔයාලට. ඒකට වෙන ධාන්‍ය වර්ගයක් භාවිතා කරන්නත් පුළුවන්. මම මෙතෙන්දි මුලින්ම භාවිතා කරේ මුං ඇට. ඊට පස්සේ මම ඊළඟ ධාන්‍ය වර්ගයේ විදිහට භාවිතා කරේ කව්පි. රතු කව්පි අරගෙන ඒව තමයි ඊළඟට දෙවනි ලේයර් එක විදිහට මම භාවිතා කරේ. එතකොට ඒවත් අපි ඊළඟට බෝතලයට මෙන්න මේ විදිහට ඒ ටික ඇඩ් කර ගන්නවා. ඊට පස්සේ මම ගත්තේ හාල්. මම මේකදී භාවිතා කරේ කැකුළු හාල්. ඔයාලට පුළුවන් නම් වෙන හාල් වර්ගයක් භාවිතා කරාට මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විදිහට ඊළඟ ලේයර් එක විදිහට මම කැකුළු හාල් ගත්තා. ඒ හාල් ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට මම ගත්තේ කඩල. මේ විදිහට කඩල ටිකක් අරගෙන කැකුළු හාල් එකතු කරාට පස්සේ ලේයර් එක විදිහට මේ විදිහට මම කඩල එකතු කර ගන්නවා. ඊට පස්සේ අවසානයේ මම ගන්නේ පරිප්පු. මේ විදිහට පරිප්පු ටිකක් අරගෙන ඊළඟ ලේයර් එක විදිහට මම පරිප්පු ඇඩ් කර ගන්නවා. මේකෙදී අපි දැන් මේ ගත්ත පිළිවෙල මේ විදිහටම තියෙන්න ඕනේ නැහැ. ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති විදිහට මේ විදිහට ලේයර් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ මේ විදිහට පුරවලා අවසානයේ එන සාලැට 9කුත් කරාඹු නැටි 9ක් සහ කුරුඳු කැබලි කිහිපයක් මම එකතු කර ගන්නවා. ඒක අර පරිප්පු දැම්මට පස්සේ අවසානයේ මේ විදිහට උඩින් දානවා. දාලා ඉවර වෙලා අපිට මේ ග්‍රේන් බොටල් එක හොඳින් වහලා මේක ස්ටාර්ට් කරන්න පුළුවන් අපිට පහනක් පත්තු කරලා. මම මෙතෙන්දි මගේ පහන පත්තු කරන විදිය ඔයාලට අරගෙන ආවේ නෑ. මොකද මම මේ වෙලාවේ මේක ස්ටාර්ට් කරේ නැති නිසා. ඔයාලට පුළුවන් මේකේ මුඩිය හොඳින් වහලා අවසානයේදී පහන පත්තු කරලා ඔයාලට මේ බෝතලේ ස්ටාර්ට් කරගන්න. මේ විදිහට ඔයාලට ග්‍රේන් බොටල් එක ස්ටාර්ට් කරලා පහන පත්තු කරලා බුදු පහන ගාව තියන්න. ඒ විදිහට ඔයාලා මේක කරගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.